ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් වෙනද වගේම සඳරත් YouTube channel එක ගැන තවත් වීඩියෝ එකකට. හරි මම ප්‍රශ්නයක් අහනවා. ඔයාලා Google වලින් මොනවද කරන්නේ? සර්ච් කරනවා, අවශ්‍ය දත්ත ලබා ගන්නවා, යනවා. ඒකට තමයි මේ Google කියන search engine එක mainly හදලා තියෙන්නේ. මේ search engine එක කියන්නේ අපි search කරන දේට එයාලා අවශ්‍ය results දෙනවා. ඒක වෙන්න පුළුවන් image එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, link එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවුස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඒකේ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේ Google search engine එක පාවිච්චි කරන්නේ පොඩි කාලේ ඉඳන්ම එයාලා හුරු වෙලා ඉන්නේ මෙන්න මේ search engine එකේ තියෙන දේවල් වලට. ඒකේ තියෙන structure එකට. හැබැයි සමහර අය Yahoo search engine, Internet Explorer, Bing වගේම DuckDuckGo වගේ search engine උත් පාවිච්චි කරන අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම එක සංසන්දනය කරද්දී Google එක විශේෂ වෙන්නේ ඇයි? ඉතින් ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙනවා. මේ බලන්න Google එක අපිට පුළුවන් Minecraft වගේ මයින් කරන්න. ඇයි මේ Google එකේ බෝලර් මෙන්න පූසන්ගේ අඩි සලකුණු. ඇයි මේ Google එක යටට ගිහිල්ලා? ඉතින් මම මේ පෙන්නුවේ Google එකේ තියෙන පොඩි වැඩ කැලේ ටිකක් තමයි. ඉතින් අපි බලමු මේ වගේ වැඩ කැලේ අපි Google එකට කරන්න කියලා අද වීඩියෝ එකේ. පළවෙනියට බලමු ස්ක්විඩ් ගේම් කියලා සර්ච් කරාම අපිට මොකක්ද එන්නේ කියලා. මොකද්ද වෙන්නේ? මේ තියෙන ඔයාලට මතක ඇති සේල්ස්මන් ස්ක්විඩ් ගේම් එක ප්‍රොමෝට් කරන කෙනා අපිට දෙන කාඩ් එක. يعني ස්ක්විඩ් ගේම් එක ප්ලේ කරන අයට දෙන කාඩ් එක. බලමු මේක ඔයාලා මොකක්ද වෙන්නේ කියලා. අපිට පුළුවන් රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් එකේ ෆ්‍රී වර්ෂන් එකක් ප්ලේ කරන්න මේකෙදි. පේනවද? දැක්කද? ඉතින් මේ විදිහට අපිට මේ ගේම් එක දිනන්නත් පුළුවන්. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ පළවෙනි වැඩ කැලේත් කොච්චර ලස්සන දෙයක්ද Google එක අපිට දීලා තියෙන්නේ කියලා. අපි නිකම්ම සර්ච් කරලා බලමු Minecraft කියලා. එන්න මෙතන Minecraft official site එක යාළ පෙන්නනවා. එකකින් බලමු. අඩේ මෙන්න මෙතන බ්ලොග් එකක් තියෙනවා. බලමු මොකක්ද වෙන්නේ කියලා. තාම මේක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඒකින්ද ටිකක් වෙලා අපිට ඉන්න වෙයි. හරි. මේ නතක් මොකක්ද දන්නේ නැහැ කරන්න තියෙන්නේ. අපිට Google එක මයින් කරන්න උලා. පේනවද? මෙතනත් එතරම් හරිම ලස්සන නිර්මාණයක් මේක. අපි බලමු මොකක් හරි මෙතන තියෙන ඒ වගේ කඩලා වගේ එකක්. අපිට කඩන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ නිර්මාණයක්. මම හරි ආසයි මේ වගේ එකක් ප්ලේ කරන්න. අපිට දැන් වුඩන් පිකැක්ස් එකක් තියෙනවා. අපිට දැන් මේ වගේ ගල් වහගෙන ස්ටෝන් පිකැක්ස් එකක් හදා ගන්න බෑ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. අපිට පිකැක්ස් හදා ගන්න එක තමයි මේකෙදි කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු තව මොනවද අපිට මේ වගේ සර්ච් කරන්න පුළුවන්. අපි Google Space කියලා බලමු සර්ච් කරලා. අපිට මෙන්න මේ විදිහේ ලින්ක් එකක් දෙනවා. අපි මේ ලින්ක් එක ඔබලා බලමු. සිග්නල් වල තමයි තියෙන්නේ. Google එකේ ස්පේස් එක වගේ පාවෙනවා. මේ අපිට අපි ඉන්න තැනත් වෙනස් කරන්න පුළුවන්. අපි බලමු මොනවද සර්ච් කරලා.
ඉතින් subscribe සඳහන් ඉතින් ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපි බලමු තව මොනවද අපිට මේ වගේ search කරන්න කියලා. කරන්න පුළුවන් කියලා. අපි මේ tab එක close කළා. අපි ගහමු do නෑ එහෙම ඕන. barrel roll වගේ එකක්. barrel roll. මේ තියෙන Google do a barrel roll Easter egg. Easter egg කියන්නේ මොකක්ද කියලා නම් මම ඇත්තටම දන්නේ නැහැ. මං හිතන්නේ ඔය Easter egg කියන්නේ ඔය පිටරටවල් වල වින්ට් එකට ප්ලේ කරන ගේම් එකක්. ගිත්තර වලින්. බලමු. මොකක්ද වෙන්නේ කියලා. Play the Easter egg now. ඉතින් මේ විදිහට අපිට කරන්න පුළුවන්. හරි 아무තු දේවල් තමයි ඉතින් Google එකත් අපිට දීලා තියෙන්නේ. අපි Google Doodles කියලා සර්ච් කරමු බලමු. Google Doodles. ඉතින් Google Doodles කියලා ගහපු ගමන් අපිට පෙන්නනවා මෙන්න මේ වගේ ගේම්ස්. මෙන්න මේක තමයි මම ආසම ගේම් එක. Champion Island. ඔයාලා ප්ලේ කරලා බලන්න. ඉතින් මේ තියෙන Google එක අපිට දීලා තියෙන හැම ගේම් එකම බේස්බෝල්, පානිපූරි මන් දන්නේ නැහැ කොහොමද කියලා, ක්‍රිකට්, memory game, Pac-Man, color tiles, tic tac go වගේ ඒවා. මෙන්න මෙතන අපි සර්ච් කරලා ඔයාලා බලුවොත් ඉතින් මෙතනදී තියෙන එක එක විදිහේ Google අර icons. ඉතින් අපි එකක් දාලා බලමු. නිකම්ම තියෙන Google එක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඕනේ. ඔයාලා වෙයිද දන්නේ මේක දාගන්න. ඉතින් ඔයාලා හොයලා මේ වගේ එකක් දැස්සන්ට ඔයාලා දාගන්න. හරි. අපි සර්ච් කරොත් cat cat නිකම් cat විතරයි. cat කියලා අපි සර්ච් කරොත් මොකද වෙන්නේ බලමු. cat මේක පෙන්වන විදිහට cat කියන්නේ animal කෙනෙක්. cat කියන්නේ animal තමයි. මෙන්න මෙතන මොකක් හරි තියෙනවා. පිටක ගන්න බලමු. එතනින් අපිට පුළුවන් ඔබන තැන් වලට මෙන්න මේ cat ගිහිල්ලා දානවා අඩි සල්කුණු මාක් එකක් එයා දානවා. ඉතින් මේ විදිහට අපිට මුළු Google එකම මේ වගේ එකක් දාලා විනාශ කරලා දාන්න පුළුවන්. හරි දැන් ඇතිනේ. අපි දැන් මේ ටික හොයලා අපි මේ ක්ලෝස් බටන් එක බෝ ගමන් එයාලා වතුර එකක් දාලා මේ ටික ඉවර කරලා දානවා. බලමු තව එකක්. black hole. Google black hole කියලා සර්ච් කරොත් ආයෙත් අර ඉක්ලෝජී කියලා අපිට මේ සයිට් එක පෙන්නනවා. ඒකේ මම හිතන්නේ මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අම්බල් මේක ඇතුළට ගිහලා. play the Easter egg now. මෙන්න මේ black hole icon එක ක්ලික් කරපු ගමන් මේ තියෙන හැමදේම මේ black hole එක ඇදලා ගන්නවා. හරි දැන් ඉතින් අපිට කරන්න Google යන්න නැති වෙයි ගොඩක් දුරට. මොකද ඔක්කොම ටික black hole එක ඇදලා ගත්තා. හරි. හොඳ වෙලාවට යාළුවා ඒ ටික දුට්ටා. අපි ආයෙ Google එකට.
අපි සර්ච් කරමු Google Thanos snap. ඒකත් අර Easter egg එකට යන්න බලමු මේකත් මොනවා හරි කරා යාළුවා. මෙන්න මෙතන Thanosගේ මේක තියෙනවා. ඔයාලා Avengers ෆිල්ම් සීරීස් එක බලනවා. ඔයාලා දන්නවා මේ මොකද්ද කියලා. අර Thanos වගේ ඔක්කොම වැනිෂ් වෙලා යනවා මේකේ. හරි ආයෙ ගෙවුව ගම තිබ්බට කෙනා. ඉතින් අපිට තව ගේම්ස් එහෙම ප්ලේ කරන්න පුළුවන්. ස්නේක් කියලා ගහුවම ස්නේක් කියලා ගහුවම අපිට මිනි ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. Google එකේ දෙන Google Snake මම හිතන්නේ Google Snake මේ දේ අපිට මෙන්න මෙතන ප්ලේ කරන්න පුළුවන්. එතකොට අපි Google ටික් ටැක් ගෝ සර්ච් කළොත් අපිට ටික් ටැක් ගෝ ප්ලේ කරන්න පුළුවන්. අපි නිකම්ම ටික් ටැක් ගෝ ගහලත් මම හිතන්නේ එනවා. බලන්න. නිකම්ම TikTok ගෝ ගහුවම අපිට ලින්ක් එකකින් තමයි එකට යන්න ඕනේ. Google TikTok ගෝ කියලා ගහුවම අනිවාර්යෙන් එනවා. හරි. අපි බලමු දැන්ට තියෙන අන්තිම වැඩ ගෑල්ල මම දැන්ට හොයාගත්ත ටිකේ අන්තිම වැඩ ගෑල්ල. ඒක තමයි ගොඩක් මම ආසම එක Google Gravity. Mr. Doop කියලා සයිට් එක අර Easter egg සයිට් එක නෙවෙයි Mr. Doop කියලා සයිට් එකක් තමයි දෙන්නේ. Gravity එක. අපි සාමාන්‍යයෙන් දකින Google එක Gravity එක අදාළ නැහැ. සර්ච් කරන් තියෙන්න ඕනේ. හැබැයි මෙන්න මේ Google එකේදී අපේ එන්නේ බලමු මේක නිකන් සර්ච් කරලා YouTube අපිට මේ සර්ච් එකේ රිසල්ට් එකක් එන්නේ නැහැ. හැබැයි ඉතින් අපි මොන දේ උඩට දැම්මත් අනිවාර්යයෙන්ම පහළට එනවා. ඉතින් මේක තමයි යථාර්ථය. අයිසැක් නිව්ටන් ඉතින් හොයාගත්තනේ ගුරුත්වාකර්ෂණය. ඒකෙන් තමයි අපි දැනගත්තේ ඕන දෙයක් උඩ දැම්මම බිම් වැටෙනවා කියලා. Google එකත් එහෙමම තමයි. හරි ඉතින් ඔයාලා දැනගත්ත කියලා විතරක් ගොඩක් දේවල් මේ Google එක අපිට කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දීලා මට ඒ ගැන පෙන්නන්න. ඒ වගේම මේ වගේ දේවල් බලන්න කැමති ඔයාලගේ යාළුවෝ මම නැත්තම් නෑදෑයෝ ඔයාලා කැමති අයට ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා කියනවා. මොකද එයාලත් ගොඩක් දුරට මේකට කැමති වෙයි. ගොඩක් අපි ඒකට දාන්න ඇති වෙයි. හරි. ඉතින් තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ එන වීඩියෝස් ඉදිරියට එන වීඩියෝස් ඔයාලට බලා ගන්න ඒක ලේසි වෙයි. ඉතින් මම අර ඇනිමේෂන් ප්ලේලිස්ට් එකක් කරා මොහොත් ගැන සම්බන්ධයෙන්. ඒක අන්තිම වීඩියෝ එක තමයි තියෙන්නේ. වීඩියෝස් 12ක් දැන් දාලා තියෙනවා. ඒ වීඩියෝ සීරීස් එක බලන්න ඕන නම් මේ උඩ වැටෙන ලින්ක් එකෙන් ඔයාලට යන්න පුළුවන්. හරි මේක තමයි ඉතින් අද වීඩියෝ එකේ අවසානය. ඉතින් අදත් අන්තිම වෙනකන් රැඳී සිටියට ගොඩක් ස්තුතියි. අතරමං ගිහින් යන්න හැමෝටම good bye.